හායි යාළුවනේ. ලූර්දු දේවමෑණියන්ගේ පුදබිමේ එක් සුවිශේෂ වුණු අවස්ථාවක් ගැන තමයි අද අපි ඔයාලට අරන් ආවේ. මේක ජීවිතේ අපි ඇඟිලි ගැනගෙන හිටපු දවසක් කිව්වොත් හරියටම හරි. මරියතුමියගේ ප්‍රතිමාව රැගත් පෙරහැරක් දිනපතා රෑ 9ට අප්‍රේල් සිට ඔක්තෝබර් දක්වා අවුරුද්ද පුරාවටම මේ පුදබිමේදී සිදුවෙනවා. හැම හැන්දෑවකම මුළු ලූර්දුවම අන්ධකාරයෙන් වැහෙද්දී හැම කතෝලික බැතිමතෙක්ම මේ පෙරහැර යන්න එකතු වෙනවා. දැල්වෙන ඉටිපහනක් එක්ක ඇවිදින ගමන් යාඥාවේ යෙදෙමින් සහ ගීතිකා ගයමින් මේ හැමෝම මරියතුමියගේ ෆොටෝ එකකින් පටන්ගෙන රෝසරි බැසිලිකාවෙන් නවතිනවා. මෙතනදී අපි ජපමාලයේ ලෝකයේ වෙනත් භාෂා රැසකින් උච්චාරණය කරමින් පෙරහැර ආරම්භ කළා. ලූර්දු මෑණියන් ඉදිරියේ සහ ලෝකයක් ඉදිරියේ සිංහලෙන් ජපමාල පන්තියක් උච්චාරණය කිරීමට ලැබීම එදා අපිට ලැබුණු ලොකු භාග්‍යයක්. මේ පෙරහැර ටෝච් ලයිට් ප්‍රොසෙෂන් කියලත් හඳුන්වනවා. මෙතනදී අපිට දකින්න ලැබෙන මේ දර්ශනය ඇස්වලට හරිම රමණීයයි. මේ පෙරහැර යද්දී අපිට දැනුනේ අපි කොච්චර භාග්‍යවන්තද නැත්නම් වාසනාවන්තද අද මෙතන ඉන්න ලැබීම කියලා. ලෝකයේ නොයෙකුත් රටවලින් නගරවලින් මිනිස්සු රාශියක් එකම විශ්වාසයකින් එක තැනකට එක් වෙලා ඉන්නේ එකම අරමුණකටයි. ඒ ලූර්දුවේ අප ස්වාමිදුවගේ පිහිට ලබා ගැනීමටයි. අපේ අම්මත් එක්ක එක රැයක් මෙහෙම අහසේ තරු යට ගත කරන්න ලැබීම හිතට ලොකු නිදහසක් දැනුණා. අපි දෙවියන්ව විශ්වාස කරගෙන දෙවියොත් එක්ක ගමනක් යද්දී ජීවිතේම ප්‍රාතිහාර්යයක්. මොනතරම් ප්‍රශ්න ගොඩක හිටියත් මේ පෙරහැර යද්දී අපිට දැනුනේ ඒ හැමදේම හේදිලා ගියා වගේ. මේ වීඩියෝ එකේ මුලින්ම ඔයාලා දකින්න ඇති පොඩි වැස්සක් තිබුණා. ඒත් පෙරහැර පටන් ගත්ත විතරයි ඒ වැස්ස නැවතුණා. මෙතනදී තව විශේෂ කරුණක් තමයි අසනීප නැත්නම් වයසක හෝ ඇවිදින්න අපහසු භක්තිකයන්වත් අපිත් එක්කම එක්කන් යනවා. ඒ අයව අපි මේ තියෙන නිල් පාට කරත්ත වලින් අවසාන ආශිර්වාදය දෙන වෙලාවට දේව ප්‍රතිමාව ඉදිරියටම රැගෙන එනවා. අපි මේ අරන් යන ඉටිපහන් හුළඟින් ආරක්ෂා වෙන පරිදි ආවෙ මරියා ඔෆ් ලූඩ්ස් කියන වචන ටික මුද්‍රිත කොළයකින් ආවරණය කරලා තියෙනවා. මේ ලූර්දු දේවමෑණියන්ගේ දර්ශනය වීමේ කතාව මතක් කර දීමට කළ නිර්මාණයක්. ඉතින් ඔයාටත් කවදා හරි ලූර්දුවේ අප මෑණියන්ගේ පුදබිමට ආරාධනා කරනවා. ස්තුතියි අපිත් එක්ක රැඳුනට. ඔබ සැමට ජේසුස් බුද්ධ.